ලංකාවේ ඉතිහාසය දිහා බලපුවහම අහස පොළව නොහුලන විශාල අපරාධ ප්‍රමාණයක් ලංකාවේ දේශපාලනය තුල සිද්ධ වෙලා තියෙනවා. සමාජය තුල සිද්ධ වෙලා තියෙනවා. මේ මහ පොළව ඒව දරාගෙන ඉන්නේ ඊටම හරි අමාරුයි. ඒ අතරින් සිද්ධ වෙච්ච ලොකුම ඛේදවාචකයන්ගෙන් එකක් තමයි ඔබ දන්නවා පාස්කු ප්‍රහාරය. අපි හැමෝම මේ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වෙච්ච මිනිස්සු නේ යුක්තිය ඉල්ලා හඬනගෙන මිනිස්සු දේශපාලන වේදිකාවල අනන්ත අප්‍රමාණ පාවිච්චි වෙන ආකාරය අපි දැකලා තියෙනවා. ආසන්නම පාවිච්චි වීම තමයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා මේ ජනාධිපතිවරණයේදී ඔබ හොඳටම දන්නවා පාවිච්චි කරා පාස්කු බින්දිතයන්ට යුක්තිය ඉටු කරනවාය කියන එක දේශපාලන ඉලක්කයක් බවට මේක දීපත් කරා අපි ඒක වැරදි කියලා කියන්නේ නැහැ. අපි මේ කතා කරන්න උත්සාහ කරන්නේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අවස්ථා කීපයකදී මතු කරලා තියෙන කාරණා අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නම්. ඒ වගේම මේ මෑතකදී තරිඳු උඩුවර ගෙදර කියන අපේ හිතවත් මාධ්‍යවේදියා මේකදී ඊයේ පෙරේදා විශේෂයෙන්ම 8 වෙනිදා මේ ඔක්තෝබර් මාසේ 8 වෙනිදා එයාගේ Facebook සටහනක් සහ එයාගේ වෙබ්සයිට් එකේ පළ කරා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා ඔබ දන්නවා මේ රවි ජයවර්ධන මහත්මයා පැහැදිලිව ප්‍රකාශ කරාය කියලා රවි සෙනෙවිරත්න මහත්මයා සමාවෙන්න රවි සෙනෙවිරත්න මහත්මයා ප්‍රකාශ කරා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී නිසාන් කාරියප්පර් මහත්මයාට පාස්කු මහමොලකරු මුණ ගැහිලා තියෙන නැත්නම් පාස්කු මහමොලකරු හොයාගෙන තියෙන කියන එක පිළිබඳ කතාවක් කිව්වා කියන එක තරිඳු 8 වෙනිදා දාලා තිබ්බා. අපි අද මේ වීඩියෝ එක ඒ සම්බන්ධයෙන්. අයිබෝන් මම හේමප්‍රිය කවිරත්න. අපි පුරවැසි දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටින YouTube channel එකක්. පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒ සම්බන්ධයෙන් හඬ නගන්න උත්සාහ කරනවා. අපි මිනිස්සුන්ට අපිට හඬක් දීලා තියෙන්නේ අපිට කතා කිරීමේ හැකියාව දීලා තියෙන්නේ කතා කරන්න බැරි මිනිසුන්ට සහ යුක්තිය ඉටු නොවු මිනිසුන්ට යුක්තිය ඉටු කරන්න කියන එක පිළිබඳ හේමප්‍රිය කවිරත්න පුරවැසියෙක් හැටියට විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ හඬ ඔවුන් වෙනුවෙන් සහ දේශපාලන වේදිකාවලදී මිනිසුන් පාවිච්චි කරලා ඒ දේශපාලන බලය ලබාගෙන එතනින් පස්සේ ඒවා නොසලකා හරින සහ වගකීම් විරහිතව සමාජයත් එක්ක කටයුතු කරන ගනුදෙනු කරන ව්‍යාපාර සහ ඒ පුද්ගලයන් නිරාවරණය කිරීමක් එක තමයි අපි මේ channel එක ඉස්සරහට ගෙනියන්නේ. මෙච්චරයි කාරණා. 8 වෙනිදා ආසන්න දිනේ 8 වෙනිදා තරිඳු උඩුවර ගෙදර කියන අපේ මාධ්‍යවේදියා විශේෂයෙන් NPP හිතවාදියෙක් එයා පෙරටුගාමී දේශපාලන හිටියට එයා දක්ෂිණාංශික දේශපාලන කඳවුරත් එක්ක එයා නෑ. නමුත් එයාගේ අදහස් ජාතික ජන බලවේගයේ බලයට පත්වීමට සහ ජාතික ජන බලවේගයේ පැවැත්ම බලය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ටිකක් බලපාලා තියෙනවා. එතකොට ඔහුට ටිකක් සමාජ සම්බන්ධතා තියෙන මාධ්‍යවේදියෙක් කොහොම ඊයේ වීඩියෝ එකක් දාලා ඒ කියන්නේ 9 වෙනිදා වීඩියෝ එකක් දාලා ඔහු කියනවා මේ මට මේ කැබිනට් එකේ වුණත් සම්බන්ධතා තියෙනවා ඉස්සර වුණත් කැබිනට් එක ඇතුලේ වෙන දේවල් පාර්ලිමේන්තු කාරක සභාවලදී වෙන දේවල් පිළිබඳ මොකක්ද අපි තොරතුරු හොයාගෙන අපි වාර්තා කරනවා. ඒක අපේ අයිතියක්. ඒක මාධ්‍යවේදියෙක්ගේ අයිතියක් කියන එක පිළිබඳව අපි විශ්වාස කරනවා. ඉතින් ඔහු කියනවා මීට පෙරත් අපි වාර්තා කරලා තියෙනවා කියන කාරණා. මේකේ කාරණා කිහිපයක් මතුවෙනවා. එක තමයි අපි චුට්ටක් මේක පිළිවෙලට කතා කරොත් මේක ඇත්තටම මේක අපේ භාෂාවෙන් කියනවා නම් හාගත්තේ පොලිස් මාධ්‍ය කොට්ටාසය. පොලිස් මාධ්‍ය කොට්ටාසයෙන් ලියුමක් දාලා මේ මාධ්‍ය මේකක් ප්‍රෙස් රිලීස් එකක් දාලා තිබුණා. රවි සෙනෙවිරත්න මහත්මයා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙහෙම කිව්වේ නැහැ කියලා. ඒ කියන්නේ කොහොමද කිව්වේ නැහැ කියන්නේ එක නිසාන් කාරියප්පරට කිව්වේ නැහැ මහමොලකරු හොයාගෙන තියෙනවා. එක. දෙක ඒකට ඉන්දියාව සම්බන්ධයි කියන එක කිව්වේ නැහැ කියලාත් කියනවා. දැන් එතන තමයි ප්‍රශ්නය. හරි. ඒ කියන්නේ දැන් තරිඳු කිසිදු තැනක කියන්නේ නැහැ ඉන්දියාවේ සම්බන්ධයක් ගැන තරිඳුගේ මේ වාර්තා කරන කිසිදු තැනක තරිඳු ගැන සඳහනක් කරන්නේ නැහැ. ඒතකොට මේක මේ පොලිස් මාධ්‍ය කොට්ටාසේ දාන ලියුමේ මේ මාධ්‍ය නිවේදනයේ තියෙන්නේ නෑ මේකට ඉන්දියාව සම්බන්ධයක් තියෙනවා කියලා කිව්වේ නැහැ කියලා. ඒතකොට මේක හරි බරපතලයි. මේක එක පැත්තකින් රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් නිර්මාණය කරනවා. මොකද ඉන්දියාව කියන්නේ අපේ කලාපේ අපේ ලෝක බලවතෙක් වෙමින් පවතපත් වෙනවා.
ඉස්සර කලාපීය බලවතෙක් දැන් ලෝක බලවතෙක් වීම පවතිනවා. අපි අසල තියෙන්නේ නේ ඊටම ශක්තිමත් වූ රාජ්‍යයක් ලෙස තමයි අපි ඉන්දියාව සලකන්නේ. ඇමරිකාවත් එක්ක ටැරිෆ් එකේදී පවා ඉන්දියාව ආගියුමන්ට් එකේ ඉන්නවා. හරි. ඒ කියන්නේ මේගොල්ලෝ රාජ්‍යයක් හැටියට ශක්තිමත් ශ්‍රී ලංකාවට වඩා. අපි ඒක පිළිගන්න ඕන. හරි. පිළිගන්න ඕන. එතකොට මේ ඉන්දියාවේ නේද? ඉන්දියාව අපේ වගේ වැනෙන ප්‍රතිපත්තිත් නෑ. මොන ආණ්ඩුව ආවත් ඉන්දු ලංකා ගිවිසුම ක්‍රියාවට නංවීම ගැන ඒගොල්ලෝ අපිත් එක්ක කතා කරමින් පවතිනවා. නේ දැන් ඉන්දු ලංකා ගිවිසුම කොංග්‍රස් ආණ්ඩුවකින් ගෙනාවේ. දැන් BJP එක පවා අපිට කෙලින්ම කියනවා මේක සම්පූර්ණයෙන් ක්‍රියාවට නංවන්න. පළාත් සභා ඡන්දේ තියන්න. ඒකට බලපෑම් කරනවා. නේ එතකොට මේක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට එක පැත්තකින් පත් වෙනවා. ඒ කියන්නේ මේ පොලිස් මාධ්‍ය කොට්ටාසේ දාපු ලියුම දෙවෙනි එක තමයි පොලිස් මාධ්‍ය කොට්ටාසයට කොහොමද මෙහෙම ලියුමක් දාන්න හැකියාවක් තියෙන්නේ? පුරවැසියෙක් හැටියට මට තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ මොකද හේතුව දැන් රවි පොලිසිය කියන්නේ වෙනම දෙපාර්තමේන්තුවක්. එතකොට මේ රවි සෙනවිරත්න කියලා කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්. මොකද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙනම මීඩියා යුනිට් එකක් තියෙනවා. මහජන ආරක්ෂක මන් දන්නේ සල්ලි වියදම් වෙන හින්දා මොකද්ද කියන්න. අර ඒවා අයින් කරලා දාලාද නැද්ද කියලා. හැබැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වගේ එකක මීඩියා යුනිට් එකක් වෙනම තියෙනවා. මේක හරි හැටියට එන්න තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මීඩියාවේදී. හරි. නමුත් මේක පොලිස් මාධ්‍ය කොට්ටාසෙන් කවුරු හරි ධම්මල ලියලා ඒකට ඉන්දියාවත් බද්ධ කරලා ඒක රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් බවට පත් කරන මට්ටමටපත් වුණා. මේක මෙහෙමනේ උනේ. මෙයා දැම්මට පස්සේ කවුද තරිඳු මේක දැම්මට පස්සේ සෝෂල් මීඩියා වල එක මිනිස්සු එක ඒවා හදලා ගහනවා. ඒවා වගකීම් සහගත නෑ. ඒ කියන්නේ දැන් තරිඳු කිව්වෙත් නැත්නම් තරිඳුගේ ප්‍රකාශයත් නැත්නම් සෝෂල් මීඩියා වල එක අය ෆේක් account එහෙම ඉතින් බලවත්තට පුරුදු නැත්තේ නෑනේ නේද? හරි. හදලා එක තම තමන්ට ඕන ඒවල එහෙම ගහද්දී හොඳට මතක තියාගන්න. ඇයි එහෙමනම්? ඒක ඒව පදනම්වද පොලිස් මාධ්‍ය කොට්ටාසෙ මේක දැම්මේ. වෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ අවසන් ප්‍රතිඵලය පොලිස් දැම්මේ. පොලිස් මාධ්‍ය කොට්ටාසෙන් දානකොට නිවේදනයක් ඒක පොඩි නිල පිළිගැනීමක් තියෙනවා. මේ සෝෂල් මීඩියා වල ඉන්න හැච්චෝ බැච්චෝ කොටන ඒවට මේ වඩා. ඉතින් එතකොට ඔය ඉන්දියානු කතාව නිල වශයෙන් කතා කරන්නේ හරි දැන් නිශාන් කාරියප්ප දාලා තියෙන මේ එක්ස් පණිවිඩෙත් නැහැ නේ එකක් ඉන්දියාව කිව්වා කියලා. එයා දැන් තරිඳු දාන්නේ 8 වෙනිදා 9 වෙනිදා නිශාන් කාරියප්ප දානවා මේ එක්ස් එකේ දානවා මට එහෙම කිව්වා කියලා. හරි. ඒතර ඉස්සෙල්ලාම මේක වර්තා කරන්නේ තරිඳු. හරි පස්සේ තමයි නිශාන් දාන්නේ මේක. මේ මොකද මුස්ලිම් කොංග්‍රස් එකේ ලේකම්තුමා. හරි. එතකොට එයාගේ කෙත් නැහැ ඉන්දියාවේ කතාවක් ගැන. ඒතර මේක පොලිස් මාධ්‍ය ඒක තමයි මම හිතන්නේ වැඩේ ටිකක් පටලවාගෙන තියෙන්නේ මේකට නඩු දානවා දැන් හැමෝම කියනෝනේ දැන් අනිත් එක දැන් පොලිස් මාධ්‍යයකට දාන්න පුළුවන් ඕනනම් මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරා නම් කවුද රවිසෙනවිරත්න මහත්මයා ගිහිල්ලා CID එකට ඒත් කරේ නැහැ රවිසෙනවිරත්න මහත්මයා කරලා තියෙන්නේ පොලිස්පතිවරයාට දැනුම් දීලා තියෙනවා මේ සම්බන්ධ මේ කටයුත්තක් කරන්න කියලා. ඉතින් ඔය ඔක්කොම ටික දිහා බලපුවහම තේරෙනවා පොලිස් දෙපාර්තමේන්තුව ආණ්ඩුවට කඩේ යනවා මං හිතන්නේ හොඳටම කියන කාරණා. හරි මේව බේර ගන්න. මොකද මම හිතන්නේ විමල් වීරවංශත් අංගල්ලේ ගිහිල්ලා එන ගමන් කිව්වා මේක මීට පෙර තිබ්බ ආණ්ඩුව වලට වඩා පොලිසිය දේශපාලනීකරණය වීමක් දැන් දක්නට ලැබෙනවා කියලා. ඒක අපිටත් එක පැත්තකින් පේනවා. හරි එතකොට දැන් මේක මතුවෙන ඊළඟ ගැටලුව තමයි අපි දැන් බලමුකෝ දැන් මේක රවි සෙනවිරත්න මෙහෙම කිව්වා කියලා කියනවනේ. කිව්වහම අපි සතුටු වෙන්න එපා. දැන් රටක පුරවැසියෝ හැටියට නේ දැන් ජනාධිපතිතුමත් කියනවා මේ ආණ්ඩුව ඈත් කියනවා මොකද්ද? අපි මේව ඉතාම හොඳට ඊයේ පාර්ලිමේන්තුවේ කියනවා. මොකද්ද? අපි මේ පරීක්ෂණ ඉතාම හොඳට යනවා. නේ නිසි ඉලක්කයට යනවා. ජනාධිපතිතුමා කිව්වේ නේ වේගෙ නෙමේ වැදගත්. ඇමරිකාවේ ගිහිල්ලා කිව්වේ ඉලක්කයේ වැදගත් වෙන්නේ. ඔව් එහෙම කියන්න පුළුවන්. ඉතින් අවුරුදු 10ක් විතර මොකද ඇදගෙන ගිහිල්ලා. ඉතින් කොහොමද මොකද ඔය මහමල කරු කියන සංකල්පය මැල්කම් රංජිත් හිමිපාණන්ගේ සහ අනුර කුමාර දිසානායකගේ ජනාධිපතිතුමා පුන කියපු දේවල්. පාස්කු ප්‍රහාරයේ මහමොල කරු නේ අපි මහමොල කරුවෙක් හැඳවනවා කිව්වද නේද කිව්වේ. ඒතර ඒක සංකල්පයක්ද ප්‍රායෝගිකව භෞතිකව අල්ලන්න පුළුවන් මහමොල කරුවෙක් ඉන්නවද? මහමොල කර කියන්නේ සංවිධානයක්ද? නලින්ද ජයතිස්ස මහත්තයා කිව්වා නේද ඉස්සර ඉන්දියාවේ සාරා ඉන්නේ ඉන්දියාවේ අපි ගෙන්න ගන්න ඕනේ ඉන්දියාව තමයි මේක පිටිපස්සේ ඉන්නේ කියලා. ඊපස්සේ මෛත්‍රීපාල සිරිසේනත් කිව්වා ඉන්දියාව මේක පිටිපස්සේ ඉන්නේ වගේ කතන්දර ටිකුත් කිව්වා. හරි දැන් මම දැක්කා සජින් වාස් ගුණවර්ධන මෙහෙම කැඳවල ප්‍රශ්න කරනවා මොකද මෛත්‍රීපාල පාවල දෙනවනේ ලොයිත් නැති වෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කියලා තියෙනවා ඒක සජින් වාස් ගුණවර්ධන කිව්වා වගේ තමයි. රයිට් කොහොම නමුත් දැන් ප්‍රශ්නේ මෙච්චරයි තියෙන්නේ. මේ මෙහෙමයි තියෙන්නේ. භූදේශපාලනය ඇතුලේ ඉන්දියාවේ හැසිරීමක් වෙනම තියෙනවා. ඒකට ඉන්දියාව සම්බන්ධයි නම් ඉන්දියාව නම් මේක කරේ නලින්ද ජයතිස්සත් කියනවා නම් ඔක්කොම කියනවා නම් මහමොල කරු ඉන්දියාව නම් ඒක හෙලි කරන එක යුතුයකම. හරිද? ප්‍රශ්නේ තියෙන්නේ මෙච්චරයි. දැන්
දැන් අපි සතුටු වෙන්න එපා මහමොලකරු. දැන් ජනාධිපතිතුමා කියනවා නම් ඔය හෙලි කරනවා කිව්වා. ජනාධිපතිතුමා කියනවා පරීක්ෂණ යනවා. රවි මේ සෙනරත්න මහත්මයාත් කියනවා යනවා. ශානිත් කියනවා යනවා. මේ ඔක්කොම කියනවා ආණ්ඩුව කියනවා යනවා කියලා. ඉතින් අපි සතුටු වෙන්න එපා මහමොලකරු දන්නවා. දන්නවනම් අපි සතුටු වෙන්න ඕනේ. දැන් එතකොට තරිඳු මාධ්‍ය මේ තමන්ගේ මේ මාධ්‍යෙන් එක වාර්තා කරපුවාම රවිලා කියනවා නෑ එහෙම එකක් නෑ කිව්වේ නෑ. එහෙම එකක් කිව්වේ නෑ. ඒතර ඒක අනිත් පැත්තේ තර්කයක් එනවා. ඒතර මහමොලකරු හොයාගෙන නැද්ද? ඒ කියන්නේ හොයාගෙන නැද්ද? මහමොලකරු කියන්නේ සංකල්පයක්ද? හොයාගෙන නැද්ද? දැන් ප්‍රශ්නේ හරිනේ. දැන් එයා කියනවනම් අරය කියනවනම් අපි හැමෝම සතුටු වෙන්න එපා හොයාගෙන න ะ. ඒතර ඇත්තටම ආණ්ඩුව කියන්නේ ඔන්න හොයාගෙනනේ. ආණ්ඩුව දැන් දැක්කද රවිසේනරත් මහත්තයාත් කියලා තියෙනවා මේ මහමොලකරු හොයාගත්තා කියලා. දැන් ඒක කියන්නේ නැහැ. ඒ කියන්නේ සරල තේරුම මේ පරීක්ෂණවල ප්‍රශ්නයක් තියෙනවා කියන එකත් මේ ක්‍රියාවලිය දිහා බලපුවාම තේරෙනවා. පැහැදිලිද? නේද? ඒතකොට මේක ඇතුලේ මූලික සංකල්ප ටිකක් තියෙනවනේ. එකක් තමයි මහමොලකරු ඉන්නවා, ඉන්දියාවේ ඉන්නවා, ඊට පස්සේ ඉන්දියාව මහමොලකරු කියනවා. නේද? ඒතකොට ඉන්දියාව කපලා ගත්තාම මහමොලකරු හම්බෙලා කිව්වහම අපි සතුටු වෙන්න ඕනේ. සතුටු වෙන්න. මොකද ඉන්දියාවත් එක්ක ඒක ඔප්පු කරන්න එපා රාජ්‍යතාන්ත්‍රික වශයෙන්. හරි. ඊට පස්සේ ඉන්දියාව මහමොලකරු කියන එක ප්‍රතික්ෂේප කරනවා. මහමොලකරු කියන එකත් රවිසේනරත් මහත්මයා ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියාව සම්බන්ධයි කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. ඉන්දියාව මහමොලකරු කියන එකත් ප්‍රතික්ෂේප කරනවා. මම හිතන්නේ විජිතේරත් මහත්මයාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා තාම දැඩිව ප්‍රකාශ කරා. මේ ඊයේ හවස මම හිතන්නේ 9 වෙනිදා හවස. ඉතින් ඒ නිසා අපිට මේකෙදි මතුවන කාරණා කීපයක් අපි එකින් එක මතු කරොත් මේ අපිට කියන්න තියෙන්නේ දැන් මේක සම්බන්ධයෙන් මේ තරිඳු උඩුවර ගෙදර ගත්තොත් එහෙම දැන් තරිඳු පැහැදිලිව කියනවනේ එයාට එතන හිටපු දෙන්නෙක් තමයි කිව්වේ තුන්වෙනි පාරකට දාලා එයා තාවුරු කරගත්තා කියලා කියනවා. එහෙම කිව්වා කියලා. ඒක නිශාන් කාර්යප්පත් කියනවනේ. එයා එක්ස්පැන්ඩියක් දාලා කියනවනේ මම මේ මට කිව්වා කියලා ඉවරලා. ඉතින් එතකොට දැන් එහෙම කිව්වට පස්සේ රවි සෙනවිරත්න කියනවා නෑ කියන එක පුරවැසියෝ අපිට ප්‍රශ්නයක් තියෙනවා කවුද මෙතනදී ඇත්ත කියන්නේ කියලා. මේ අර කටට එන්නම් වාලේ කියන එකනේ කියන මාලිමා පුරුද්ද මං හිතන්නේ රවි සෙනවිරත්නලට එක පැත්තකින් ගිහිල්ලත් දන්නේ නැහැ. ඒ වගේම අනිත් එක සමහරලාට ඔය තරිඳුට ඕක කිව්වේ රවිද දන්නෙත් නැහැ. එහෙමකුත් තියෙනවා. හරිද? තේරෙනවද? මොකද ඒගොල්ලෝ අතරත් තරිඳුලටත් ඒ මාධ්‍ය නිසා මේ යම් ආකාරයකට මේ සම්බන්ධතා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේ අපි තේරුම් ගන්න ඕනේ කාරණේ තමයි මේකේ ක්‍රියාමාර්ග දැන් මේ ක්‍රියාමාර්ග ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් එහෙමනම් තරිඳුව ගෙනහල්ලා අහලා නේද? හරි. එයා කියන්නේ නම් එයා එන්න ලෑස්ති කියලා එයා වීඩියෝ එක කියනවා. රයිට්. කොහොම නමුත් මේකේ අවසානයේට අපිට කියන්න තියෙන්නේ මේ තරිඳු මේක NPP එකට සහ මේ රජයට වාසි වන ආකාරයට එළියට දාපු එක. හැබැයි අන්තිමට NPP එකෙන්ම කියනවා මේක එළියට දැම්මේ ඒ කියන්නේ එහෙම තත්වයක් නෑ කියන කාරණාව තමයි මේ නැවත වතාවක් මතු කරන්නේ. ඒ නිසා අපිට මේකේ තේරෙන කාරණේ තමයි මේ ජනතාවගේ ප්‍රසාදය ජනතාවගේ තත්ත්වය වර්ධනය කරගන්න ආණ්ඩුවට තිබ්බ අවස්ථාවක් ආණ්ඩුවම කියනවනම් නෑ කියලා අපිට මේකෙදි කියන්න තියෙන්නේ මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට කියන කතාව බොරුවක් කියන කතාව. ආණ්ඩුව ජනතාවට කියන්නේ ඊටම බොරුවක් කියන එක තමයි අපේ අදහස් තියෙන්නේ. මොකද ආණ්ඩුව පුන පුනා කියනවා අපි කාලය පිළිබඳ මේ ප්‍රශ්නේ තියෙන ඉලක්කය පිළිබඳ ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ඔබට මතකද අප්‍රේල් මාසේ 21 ජනාධිපති අනුර කුමාර දිසානායක අර ඡන්දෙ ලං වෙනකොට කිව්වා 21 වෙනිදා මහමොලකරු එළියට දානවා කියලා කිව්වා. දැන් ඒ ප්‍රකාශය කවුද දැන් එහෙම ජනාධිපතිවරයෙක් නිශ්චිත දිනයක් දීලා මේ දිනේට මම මේක එළියට දානවා කියලා කිව්වහම මුළු ලෝකෙම ඒ දිහා බලාගෙන ඉන්නේ නැද්ද? නිකන් හිතන්න දෙන්න. හේම ප්‍රියකවිරත්න කියන එකක් නෙමෙයිනේ. ඒ කියන්නේ අප්‍රේල් 21 කියන්නේ අනුර කුමාර දිසානායක මහත්මයා මේ රටේ ජනාධිපති. ඒතර එතුමා මේක ඒ වෙලාවේ කිව්වහම ඒ කියන්නේ දැන් ඒ කියන්නේ සමහරවිට ඒ වෙද්දිත් මහමොලකරු එලි කරගෙනද දන්නේ නැහැනේ. සමහරවිට රවි සෙනවිරත්නලා ශානිල්ල කිව්වත් දන්නේ නැහැ අහවල් එකම මහමොලකරු කියලා. ඒතර මොන නැත්තම් ජනාධිපතිතුමා කෙලින්ම නිශ්චිතව කැට තියලා දිනේට කියනවනේ අපේ ජනාධිපතිතුමා හැම ප්‍රසිද්ධයි නේ. හරි අපි හරි 21 වෙනිදාට හරි ඔන්න මම මෙතනදී මේක කියන්න හිතුවේ නෑ. ඔන්න දැන් මම කියනවා 21 වෙනිදාට අපි මහමොලකරු හිටි කරනවා. කිව්වද නැද්ද? ඔබ මට කියන්න කිව්වද නැද්ද? කිව්වා නේ. හරි කිව්වා. එතකොට මේවා එතන මේ මහමොලකරු කියන සංකල්පය හෝ මේ ඇත්තටම ඉන්න මේ භෞතික පුද්ගලයා සොනික් හරි මොකක් හරි නේද? හරි පිළිබඳ බැලුවොත් එහෙම මේ
අපිට කියන්න තියෙන කාරණේ තමයි මේක දැඩි ලෙස සමාජගත කිරීමේදී මේ ආණ්ඩුව විශාල කාර්යභාරයක් කරලා තියෙනවා. මොකද දැන් මිනිස්සු අපි දන්නේ නැහැනේ මහමොලකරු ඉන්නවද නැද්ද? ඒක රවීලා ශානිලා අනුරලනේ දන්නේ. හරි සාමීට පෙර හිටපු අයනේ. හරි පෙර හිටපු මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් එහෙමත් ඔය ගැන ප්‍රකාශ කරලා තිබ්බනේ. මල්කම් රංජිත් හිමිපාණන්ට එහෙමත් එන්න කියලා තිබුණා මේ ගැන සාකච්ඡා කරන්න කතා කරන්න. ඊට පස්සේ ඒ පිළිබඳ තියෙන පාස්කු වාර්තාව දීලා තියෙනවා. හරි වාර්තාවේ මේ ජනාධිපතිවරයාට දීලා තියෙනවා. ඒක මල්කම් රංජිත් හිමිපාණන්ටත් දීලා තියෙනවා. දැන් මේ වගේ දේවල් ටිකක් තියෙනවනේ. එතකොට මේ අපිට මේ ටික දිහා බලපුවහම දැන් තරිඳු එළියට දානවා වැදගත් ප්‍රවෘත්තියක්. ඒක රටටත් වැදගත්, ලෝකෙටත් වැදගත්. ඒක මාධ්‍යවේදියෙක් ලෙස යාගේ කාර්යභාරය කියලා යා කියනවා. ඒ තමයි පාස්කු මහපොළකරු හෙලි කරන්නේ. හෙලි කරා දන්නවා කියලා නිසංකාරියප්පට කිව්වා කියලා කවුද මේ රවි සෙනවිරත්න මහත්මයා. ඒක මාර වැදගත් නැද්ද අපිට රටක් හැටියට යන්නේ? නිකන් හිතන්නකෝ. ඒක NPP ආණ්ඩුවට වැදගත් නැද්ද? ඒ කියන්නේ මේ රටේ ජනමතය හදාගන්නදී NPP ආණ්ඩුවට වැදගත් නැද්ද? වැදගත් නැද්ද? වැදගත් නේ. ඒ කියන්නේ ඒක ඒගොල්ලන්ගේ පැත්තෙන් ලකුණු වැටෙන එකක් නේ. ඒක එලි දක්වපුවාම ආයෙත් කියනවා ලියුමක් දාලා කියනවා පොලිස් මාධ්‍ය කොට්ටාසෙන් ලියුමක් දාලා කියනවා නෑ එහෙම එකක් නෑ කියලා. එතකොට ජනාධිපතිතුමා ඇමරිකාවටත් ගිහිල්ලා කිව්වා මොකද්ද මේක මෙහෙම අපි එලි දක්වනවා මේ වැඩි කාලයක් යන්නේ කියලා. ජනාධිපතිතුමා මේ පාස්කු මහමොලකරු එලි කරනවා කිව්වේ 21 වෙනිදා. එහෙමනම් අපි අපේ ආගියුමන්ට් එක තමයි එක කට තියෙන පළියට කතා කරන්න ගිහිල්ලාද දන්නේ නැහැ මේක රවි සෙනවිරත්න මහත්මයාට මේ කට වැරදිලාද දන්නේ නැහැ. මොකද එහෙනම් දැන් නිසංකාරියප්පට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්නත් පුළුවන්. ඒකේ පාර්ලිමේන්තුවේ කාරක සභාවකදී නෝක එන්නේ. ඒ සම්බන්ධයෙන් මොකක් හරි විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වූ ක්‍රියාපටිපාටියක් ඇතිනේ. මොකද ඒක ඇතුලේ තියෙන දේවල් එක්ස්පැන්ඩිඩියකින් කොහොමද සමාජගත කරන්නේ කියන එක. ඒක පුළුවන්. ඊට පස්සේ රවි සෙනවිරත්න මහත්මයාටම ඇවිල්ලා කියන්න පුළුවන්. අර රංග සෙනවිරත්න මේ රංග කිව්වා වගේ මොකද්ද? මේ තමන්ගේ වචනින්ම කියන්න පුළුවන් නෑ එහෙම එකක් නෑ මේක ගැන හොයලත් නෑ මහමොලකරුවෙක් ඇත්තෙත් නෑ නැත්තම් ඉන්නවනම් ඉන්නවා අපි දැන් යාට ලං කරලා තියෙන්නේ තව චුට්ටයි ලං කරන්න තියෙන්නේ වගේ දේවල් ගන්නත් පුළුවන් නේද? එහෙම නැත්තම් තරිඳු උඩුවර ගෙදර වැරදි ප්‍රවෘත්තියක් සමාජගත කරලා රටේ දේශපාලන කුණාටුවක් ඇති කරායි කියලා තරිඳුව ගෙන්නලා ප්‍රශ්න කරන්නත් ඕන නම් පුළුවන් නේ? ඒක මාධ්‍ය නිදහසට එක්ක එතකොට මොන විදියට ගැටේද කියන එක මම දන්නේ නෑ. නමුත් ඕනේ නම් පුළුවන්. ඒ නිසා මෙන්න මේකේ නේද? සමහරලාට රවිට කට වැරදිලාද, තරිඳු මෝඩ තරිඳු කෙනෙක් විදියට හැසිරීලාද කියන ප්‍රශ්නේ මේකෙදි මතුවෙන්න පුළුවන්. ඒ නිසා අපි කියනවා මේ ජාතික වැදගත්කමක් තියෙන මිනිසුන්ව තලා පෙළපු නේද? මිනිසුන්ගේ ජීවිත විනාශ කරපු මේ වගේ දේවල් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අයත් නේද? හරි විපක්ෂයේ අයත් පුරවැසියන් හැටියට අපිත් මං හිතන්නේ තාම වගකීමකින් කටයුතු කරන්න ඕන කියන කාරණාව. මොකද මේ වයින් නින්දිතයන් බවට පත්වෙච්ච මිනිස්සු තාමත් ජීවිතුන් අතර ඉන්නවා 260 ගාණක්. මිය ගිහිල්ලා තියෙනවා 500 ගාණකට ආසන්න ප්‍රමාණයක් තුවාල ලැබලා අබාධිත මට්ටමේ ජීවත් වෙනවා. ඊට වඩා මේකෙන් සමාජයට සිද්ධ වෙච්ච මානසික ඩැමේජ් එක ඉතාම විශාලයි. රටක් හැටියට අපි අපකීර්තියටපත් වුණා. අපේ රටේ ඉතිහාසයේ තිබ්බ ප්‍රධාන කළු පැල්ලම මේ අන්ත දුප්පත් මිනිස්සු මේ පාස්කු දවසට මිනිසුන්ගේ තමන්ගේ දෙවියන් යදින්න පල්ලිටිගේ මිනිස්සුන්ට සිද්ධ වෙච්ච නේද? දෙවියන් ඉදිරියේම සිද්ධ වෙච්ච ඊටාම අයුක්ති සහගත ප්‍රහාරයක්. ඒවා යුක්ති සහගත කරන්න බෑ කිසිසේත්ම. මේවා ඊටාම නින්දිතයි පුරවැසියන් හැටියට, මිනිසෙන් හැටියට අපි මේවා ප්‍රතික්ෂේප ඒ කියන්නේ අපි හදවත් මේවායින් කකියනවා. ඒ නිසා මතක තියාගන්න මේවත් එක සෙල්ලම් කරන්නේ නැතුව මැතිවරණයේදී දුන්න පොරොන්දු අනුව ජනාධිපතිතුමා කිව්වේ නම් අප්‍රේල් 21 නේ දැන් ඇවිල්ලා අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් දක්වා ඇවිල්ලා තියෙනවා. ඊළඟ අප්‍රේල් 21කටවත් මොකද මේකේ මහමොලකරු දන්නවනම් රවිලා ශානිලා සහ තරිඳු එයක් දාන්න පුළුවන් මෙතනට. හරි එලි කරන්න කියන එක තියෙනවා. මොකද සමහරලාට ඔය රවිම මේ තරිඳුට උක කිව්වද දන්නෙත් නැහැ. කියන කාරණේත් අපිට එක පැත්තකින් හිතෙනවා. ඒ නිසා මොකද තරිඳු මේක පුන සාක්ෂි සහිතව දිගින් දිගට කියන්නේ කියන කාරණේ අපිට මේකෙන් යම් දේශපාලන පණිවිඩයක් අපිට දෙනවා කියන එක තමයි අදහස. කොහොම නමුත් ඔන්න පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සම්බන්ධ කතිකාව මේ ආණ්ඩුවේනොත් මොකද ඉතාම දියාරු ලෙස ඇදීගෙන යන්නේ. එලි කරා කියලා කිව්වහම සතුටු වෙච්ච අපිව නැවත ලිපියක් ගහලා එහෙම කරේ නැහැ කියන එක සම්බන්ධයෙන් මේ කතිකාව ඊටාම නරක කතිකාවක් කියන එක තමයි අපේ අදහස. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මේ
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටු විය යුතුමයි කියන එක. ඒකදී ආණ්ඩුව හෝ ඒ කියන්නේ ඒක මොන ආණ්ඩුවෙන්ද ඒක වෙන්නේ? ඒක දේශපාලනික ඉලක්කයක් වෙත ගියා නම් ඒ ඉලක්කය ඒ කියන්නේ මේ මිනිසුන්ව හොයලා දඬුවම් දෙන එක අනිවාර්යෙන්ම කරන්න ඕන කියන තැන ඉඳගෙන තමයි අපි කතා කරන්නේ. එහෙනම් අපි වෙන වීඩියෝ එකකින් හම්බෙමු. පුළුවන් තරම් ඉක්මනට මේ ප්‍රශ්නේ විසඳලා සමාජය තුළ තියෙන මේ කැළඹිල්ල නැති කරන්න මේ ආණ්ඩුවට සීල ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වයින් දේශපාලනය කරන්නේ නැතුව යුක්ති සහගතව කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා.